Hi guys, welcome to back Chamutu TV YouTube channel. උන් අද අපි කරන්න යන්නේ ෆලුඩ බීම් එකක් හදන්න. එහෙනම් අපි වීඩියෝ එකට වැඩි කතා නැතුව යමු. අපිට මේක හදන්න ඕනේ ජෙලි, ආයි සව්, ආයි උණු වතුර, ආයි කිරි මේ ෆ්‍රෙෂ් මිල්ක් එකක් ඕනේ. මේකේ සීනි නැත්තම් මේකට සීනි දාලා රත් කරලා ගන්න ඕනේ. ආයි අපිට කරරින් ඕනේ. අපි මේක හදන්නේ මේ කෝප් එක ගන්නට. එහෙනම් මේ ටික තමයි අපි ඕනේ. එහෙනම් අපි හදන හැටි බලමු. මේ ආකාරයට අපි මේකට දා ගන්නවා ජෙලි කුඩු එක. ඊට පස්සේ අපි ජෙලි කුඩු එකට වතුර දා ගන්නවා. ඊට පස්සේ ඒක අපි හොඳින් හදිගා ගන්න ඕනේ. යාළුවනේ දැන් මේක නිමුණාට පස්සේ අපි විනාඩි 30 ෆ්‍රිජ් එකේ තියා ගන්න ඕනේ. අපි මේකට ගත්තේ පැන් රස නැති එක. ඒකින් හින්දා අපි මේකට සීනි දා ගන්නවා දැන්. ඊට පස්සේ අපි දාන්න ගන්නවා මේකට සීනි. අපි මේකට සීනි හැඳි පහක් දා ගන්නවා. එහෙනම් දැන් අපි මේක රත් කරගමු. අඩු ගින්දරේ මේක සීනි දිය වෙද්දී අපි මේක නවත්තනවා. දැන් අපේ එක සීනි දිය වෙලා ඉවරයි. ඒකින්ද අපි දැන් මේක වහගත්තා. අපි දැන් ඒ හදාගත්ත කිරි එක දැන් අපි මේ කෝප් එකට දානවා නිම්මලා තියන්න. යාළුවනේ අපි මේක වතුර ටිකක් රත් කරගන්න ඕනේ. ඊට පස්සේ අපි මේකට සව් දාන්න ඕනේ. දැන් අපි මේක රත් වෙච්ච වතුරයකට හොදගත්ත සව් ටික දා ගන්නවා. දැන් අපි මේක හොඳට කූරු ගහ ගන්න ඕනේ. යාළුවනේ අපි මේක ඔය ඇට ටික ලුකු වෙනකම්ම මෙයා කරගන්න ඕනේ. ඒ කියන්නේ තඹ ගන්න ඕනේ. යාළුවනේ දැන් අපිට මේකට කලින් ටිකක් දාගන්න ඕනේ.
දැන් අපි මේක හොඳට කූරු ගා ගන්න ඕනේ. දැන් අපි මේක පෙරා ගන්න ඕනේ. මේ තියෙන අපි පෙරාගත් සව් ටික. දැන් අපි මේක හොඳට හොද ගන්න ඕනේ. දැන් අපි හදාගත්ත ජෙලි එක හයි වෙලා තියෙන්නේ. ඒකින්ද දැන් අපි මේක කපා ගන්න ඕනේ. පොඩි කැලි වලට අපි මේක කපා ගන්න ඕනේ. ලුකු ඒවා කැපුවොත් එහෙම ඉතින් අපිට කන්න බෑ මේක. දැන් අපිට ඕන ටික හදාගෙන ඉවරයි. මේ තියෙන්නේ අපි හදාගත්ත ජෙලි එක. ඒ තියෙන්නේ සව් එක. මෙතන තියෙනවා අපේ කිරි එක. අපි මුලින්ම දැන් මේක සව් ටික යටට දාගන්න ඕනේ වීදුරුවේ. දැන් අපි පෙරා ගන්න ඕන කිරි එක. පෙරා ගන්න ඕනේ අපි. කෙලින්ම පෙරනන්න ගොට්ටක් තියලා කෙලින්ම කිරි එක දැම්මම ඉවරයි. පීසි වැඩ. දැන් යාළුවනේ අපේ ජෙලි එක දාගන්න ඕනේ මේකට. දැන් අපි මේක හොඳට කලවම් කරගන්න ඕනේ. එහෙනම් යාළුවනේ දැන් අපේ බීම් එක හදාගෙන ඉවරයි. දැන් එහෙනම් බොන්න තියෙන්නේ. බට්ටරයි. එහෙනම් මේ වගේ වීඩියෝ බලන්න හැමදාම චමතු TV YouTube channel එක subscribe කරන් තියාගන්න. එහෙනම් අදට මං ගිහිල්ලා එන්න. හැමෝටම ජය වේවා.